මේක 6 LED running light board එකක්. හරිම සිම්පල් බෝඩ් එකක්. මෙන්න මේ අගට දෙන්න තියෙන්නේ ධන ඍණ දීලා මේ දෙකට. ඒ දෙකට ධන මේ ධන ඍණ දීලා මේ ලයින් ටිකට LED ලයිට් ටික හයි කරගෙන යන්න තියෙන්නේ. අපි බලමු මේකේ LED ලයිට් ටික දාලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි ලියම් ටික නම් තියාගෙන ඉවරයි. ඊට පස්සේ මේ LED ලයිට් එකේ ධන පැත්ත තියෙනවනේ ධන පැත්ත එළියට හිටින්න ඍණ පැත්ත මේ බෝඩ් එකේ මේවට හයි කරගෙන යන්න ඕනේ. මෙන්න මේවට හයි කරගෙන යන්න ඕනේ. එතකොට මුලින්ම LED ලයිට් එක අරගෙන මෙහෙම නමාගෙන හදා ගන්නවා. දැන් ටිකට පාස් එකකින් ඉවරයි. දැන් තියෙන්නේ 220 ohms රෙසිස්ටර් එකක්. මෙයාලගේ LED ලයිට් වල ධන පැත්තට දාගෙන යන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ධන පැත්තට 220 ohms ටිකක් දාගෙන ගිහිල්ලා එයාව සෙට් කරගන්න තියෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මේකට තමයි සෙට් කරන්න තියෙන්නේ. හරි අපි ඒක සෙට් කරගෙන බලමු කොහොමද කියලා. දැන් මම LED ලයිට් වල ප්ලස් ලයින් ටික පාස් වෙන ඉවරයි. ඊට පස්සේ මේ ප්ලස් ලයින් ටික ගෙඩින් යනවා බෝඩ් එකට මෙන්න මෙතනට. දැන් මට තියෙන්නේ මෙතනට ඍණ වයර් එකයි මෙන්න මේකට ධන වයර් එකක් කරන ගමන් විතරයි තියෙන්නේ. අපි ඒකත් අමුගෙන බලමු. පාස් වෙන්න ඉවරයි. මේකේ ධන ලයින් ටික දැම්මද ධන ලයින් ටික පැත්තක ඍණ ලයින් ටික තමයි බෝඩ් එකට දීලා තියෙන්නේ. ඊට පස්සේ ධන ලයින් වලින් ඉවරන තැනින් අරගෙන තියෙනවා 220 ohm රෙසිස්ටර් එකක් අරගෙන දීලා තිනවා මෙන්න මෙතනට. හරිද? එතනින්ම තමයි 220 ohm රෙසිස්ටර් එක ළඟින් තමයි මම ඒක ප්ලස් ලයින් එක ගත්තේ. මේ කොළ පාට ලයින් එක තමයි ප්ලස් එක ධන ලයින් එක. ඊට පස්සේ මේ ඊට එහා පැත්තේ තියෙන ඍණ එක කහ පාටින් ගන්න තියෙන්නේ. අපි දැන් ඒක 3.7 වෝල්ටේජ් තියෙන ලිතියම් අයන් බැටරිය වලින් දීලා බලමු 1850 බැටරි පැක් එකක් මම මේ හදාගෙන තියෙන මගේ අනිත් වැඩවලටත් එක්ක පැරලල් කරලා හදාගෙන තියෙන්නේ. ඒකින්ද වෝල්ටේජ් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 3.7 වලින් තමයි වැඩ කරන්නේ. දැන් ධන ලයින් එක අමුණ ගමු. හරි දැන් ඊට පස්සේ ඍණ ලයින් එක අමුණ ගමු. දැන් ඔයාලට පේනවා ඇති මේක වැඩ කරනවා. හරි එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලන ඔයාලට. මගේ channel එක subscribe කරන්න කියලා මම ඔයගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා.